ආයුබෝවන් සුබ දවසක් වේවා යාළුවනේ සාදරයෙන් පිළිගන්නවාදත් අපේ YouTube නාලිකාවට. ඉතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන විශේෂ ස්ථාවර සම්පතු ලබා දෙන බැංකුවක් පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එක හුදෙක්ම අධ්‍යාපනික වටිනාකමක් සඳහා පමණයි. අපි කිසිම අවස්ථාවක කිසිම බැංකුවක් ප්‍රොමෝට් කරන්නේ නැහැ. This video is only for educational purpose only. We don't promote any bank or any financial advisors. හරි යාළුවනේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම අද ඉන්නේ Pan Asia Bank එකේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් panasia.com කියන මෙන්න මේ වෙබ්සයිට් එක ඇතුළේ තමයි මම ඉන්නේ. ඉතින් මෙතන සඳහන් කරලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකේ ඉහළට යනකොට ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර සම්පතු කියලා මෙන්න මේ විදිහට සඳහනක් දාලා තියෙනවා. අපි එනම් බලමු මේ වෙබ්සයිට් එකේ පල්ලෙහාට ගිහිල්ලා මෙයාලගේ FD rates කොහොමද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දෙන්නේ. අපි බලමු අනිකුත් බැංකුත් එක්ක සංසන්දනය කරාම මේ fixed deposit rates කොහොමද ඔයාලට ලැබෙන්නේ කියලා. ඉතින් මෙන්න සඳහන් කරලා තියෙනවා ඔබේ ආයෝජනය වර්ධනය වන අතර ඔබට ඉහළම ප්‍රතිලාභ ලබා ගැනීමෙන් දැන් ඔබේ විශ්‍රාම ජීවිතයේ සුව පහසුවෙන් භුක්ති විඳිය හැකියි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ බැංකුවේ තියෙන ප්‍රධාන විශේෂාංග සහ අපිට ලැබෙන ස්ථාවර සම්පතු පොලිය කොයි වගේද කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනට ආවොත් ස්ථාවර සම්පතු ඉහළ පොලිය අනුපාත කියලා සඳහන් කරලා තියෙනවා. මහ බැංකුව මගින් පාලනය වන වාණිජ බැංකුවක ආරක්ෂාව විදිහට සෙන්ට්‍රල් බැංක් එකෙන් කන්ට්‍රෝල් වෙන්නේ මේ Pan Asia Bank එක. මාසයක සිට අවුරුදු 5ක් දක්වා තම්බතු කාල සීමාවන් තෝරන්න. ඉතින් ඔයාලට එක් මාසයක ඉඳලා අවුරුදු 5 වෙනකන් FD rates තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ස්ථාවර සම්පතු ස්වයංක්‍රීයව අලුත් කරගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා යම්කිසි කාලයකට fixed deposit එක දැම්මට පස්සේ එතනින් එහාට ඔයාට ඔටෝ අලුත් වෙන්න මේ FD එක දාන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබගේ ස්ථාවර සම්පතු වලින් 90ක් දක්වා ණය ලබා ගන්නත් පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් සඳහන් කරලා තියෙනවා මෙන්න මෙතන 0.25ක් additional preferential rate for fixed deposit above 1 year tenure. ඉතින් අන්න ඒ වගේ කාරණේකුත් සඳහන් කරලා තියෙනවා. අපි එනම් පහළට ගිහිල්ලා බලමු මෙයාලගේ ලබා දෙන රේට්ස් කොහොමද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා කියලා. ඉතින් මෙන්න මෙතනට આવොත් ඔයාලට බලා ගන්න පුළුවන් අනුපාත සහ ගාස්තු කියන කොටස යටතේ මෙම නිෂ්පාදන සඳහා මිල ගණන් බැලීමට මෙන්න මෙතන ක්ලික් කරන්න කියලා මේ රතු පාටින් තියෙන්නේ. මෙන්න මෙතන ක්ලික් කරොත් ඔයාලට fixed deposit rates ටික බලා ගන්න පුළුවන්. අපි එනම් එතන ක්ලික් කරලා බලමු මෙයාලගේ ලබා දෙන rates කොහොමද ලබා දෙන්නේ කියලා. හරි යාළුවනේ. ඉතින් අන්න ඒ විදිහට එතන ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයාව අරගෙන එන්නේ මේ Pan Asia Bank එකේ. ඉතින් බලා ගන්න පුළුවන් ජ්‍යෙෂ්ඨ පුරවැසි FD අනුපාත සහ ගාස්තු කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඩේට් එක බලා ගන්න පුළුවන් 2025 6 වෙනි මාසේ 5 විදිහට තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ මේ මාසේ තමයි මේ විදිහට මේ පොලි අනුපාතික වෙනස් වීමකට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසි FD rates ගැන අපි කතා කරන්නේ. ඉතින් මෙයාලගේ ස්ථාවර සම්පතු එතකොට ආරම්භ වෙන්නේ මාස 12 ඉඳලා. ඒ කියන්නේ එක් වසරක ඉඳලා තමයි FD rates දෙන්න පටන් ගන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා මෙන්න මේ Pan Asia Bank එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කල්පිරීමේදී වගේම monthlyත් පොලිය ලබා ගන්න පුළුවන්. එතනදී මාසිකව ඔයාලට ලබා ගන්න පුළුවන් මාස 12කට FD එකක් දානවා. මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා මාස 12කට නම් FD එක ඔයා දාන්නේ. එතනදී ඔයාලට මාසිකව රේට් එක විතර සඳහන් වෙන 7.49ක රේට් එකක්. ආසන්න වශයෙන් 7.5ක වගේ රේට් එකක් තමයි ලැබෙන්නේ කල්පිරීමේදී 7.75ක රේට් එකක් ලබා දෙනවා කියලාත් මෙන්න මෙතන සඳහන් කරලා තිනවා. අපි මාස 13 දී වලට කල්පිරීමේදී ගන්න පුළුවන් 7.75ක රේට් එකක්. එතනදී monthly රේට් එකක් නැහැ. මාස 13 දී කල්පිරීමේ රේට් එක තමයි තියෙනවා 7.75ක රේට් එකක්. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මාස 24 තියෙනවා මෙන්න මෙතන. එතනදී වලට මාසිකව 8.94ක රේට් එකකුත් කල්පිරීමේදී 9.75ක රේට් එකකුත් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මාස 36 තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් අවුරුදු 3 රේට් එක. මාසිකව 8.97ක රේට් එකකුත් කල්පිරීමේදී 10.25ක රේට් එකකුත් ලබා දෙනවා. මාස 36කට ඒ කියන්නේ අවුරුදු 3කට FD එක දානවා නම්. ඒ වගේම බලා ගන්න පුළුවන් යාළුවනේ මාස 48කදී ලැබෙන රේට් එක මෙන්න මෙතන සඳහන් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 4ක කාල සීමාවක් එතනදී ඔයාලට මාසිකව ලැබෙනවා 8.97ක් ආසන්න වශයෙන් 9ක වගේ රේට් එකක් කල්පිරීමේදී 10.75ක රේට් එකකුත් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මාස 60 අවස්ථාව තමයි අවසාන වශයෙන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. කියන අවුරුදු 5 FD rates ඉතින් වල බලා ගන්න පුළුවන්. එතනදී මාසිකව 9.44ක රේට් එකකුත් කල්පිරීමේදී 12ක රේට් එකක් විදිහට සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි එතකොට මේ Pan Asia Bank එකේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ලබා දෙන fixed deposit rate සඳහන් වෙන්නේ. අපි එනම් බලමු යම්කිසි කැල්කියුලේට් එකක් කරලා අපි බලමු අපි තැන්පත් කරන මුදල් වලට මෙන්න මේ Pan Asia බැංකුවෙන් කීයක් ලබා දෙනවද කියලා. හරි යාළුවනේ මම දැන් ඉන්නේ මෙන්න මේ විදිහට මගේ
කැල්කියුලේෂන් ඇප් එක ඇතුලේ. ඉතින් මේ කැල්කියුලේෂන් එකට යන්න කලින් මම ඔයාලට මුලින්ම මෙතන FD එකක් දාන්න සුදුසු කාල සීමාවක් පෙන්නන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ FD rates දිහා බැලුවට පස්සේ මෙතන අඩුම රේට් එක තියෙන්නේ මාස 12කනේ. ඒ කියන්නේ අවුරුද්දකටනේ. එතකොට අපි අවුරුද්දකට සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බලන්නේ වසරක වය කාල සීමාවකට FD එකක් දාලා කල්පිරිමේදී ගන්න නෙමෙයි මාසිකව ගන්න. මොකද එයාලට ඕනේ මාසික පොලියක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවශ්‍ය කරන්නේ මාසික පොලියක් ජීවත් වෙන්න. ඉතින් ඒ නිසා මෙන්න මේ මාස 12 කාල සීමාවට FD එකක් දාලා මාසිකව පොලිය ලබා ගන්න ඕන 7.49ක රේට් එකක් ලැබෙනවා කියලා මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවානේ. අපි එනම් මේ රේට් එක අපි කැල්කියුලේෂන් ඇප් එකේ ටයිප් කරගමු 7.49ක පොලිය අනුපාතිකය. ඊට පස්සේ අපිට ගුණ කරන්න පුළුවන් මෙන්න මේක අපි තැම්පත් කරන මුදලින්. ඉතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලක්ෂ 10ක මුදලක් ඩිපොසිට් කරනවා කියලා හිතුවොත් අපි මෙන්න මේ විදිහට රුපියල් ලක්ෂ 10න් මේ මුදල ඩිපොසිට් කරගන්නවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපිට රුපියල් 74900ක වගේ පොලි මුදලක් මෙන්න මෙතන ලැබිලා තියෙනවා. රුපියල් 74900ක පොලි මුදලක්. දැන් මෙන්න මේ 74900 පොලි මුදල අපිට සිද්ධ වෙනවා මාස 12න් බෙදා ගන්න. මොකද මේක මේ සමස්ත වසරම ලැබෙන පොලිය තමයි 74900. අපිට අවශ්‍ය මාසිකව ගන්න නිසා අපි 12න් බෙදනවා. එතකොට ලක්ෂ 10ක් දැම්මොත් පෑන් ඒෂියා බැංක් එකෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් 6241ක වගේ පොලි මුදලක් දැන් ලබා ගන්න පුළුවන්. මෙන්න මේ මාස 12 කාල සීමාවට FD එක දාලා මාසිකව ගත්තොත්. ඊට අමතරව මම ඔයාලට පෙන්නන්නම්. තව මේකේ ටිකක් වැඩිපුර පොලියක් ගන්න හිතන් ඉන්නවනම් අපිට පුළුවන් වසර දෙකකට FD එකක් දාන්න. මේ මාස 13 කාල සීමාව අපි අතාරිමු. මොකද එතරම්දී මන්ත්ලි ගන්න බෑ. කල්පිරිමේදී විතරනේ පොලිය ලැබෙන්නේ. මෙන්න මේ මාස 24 අවස්ථාව අපි බලමු. එතනදී ඔයාලට මාසිකව ගන්න පුළුවන් 8.94ක පොලිය අනුපාතිකයක්. ආසන්න වශයෙන් 9ක් වගේනේ. ඉතින් ඒ නිසා මේ 8.94 FD එක අපි දැම්මොත් අපි බලමු ලක්ෂ 10ට අපිට කීයක් ලැබෙනවද කියලා. ඉතින් මම මේ විදිහට නැවතත් මගේ කැල්කියුලේෂන් ඇප් එක ඕපන් කරගෙන මම අර කලින් ටයිප් කරපු රුපියල් ලක්ෂ 10 මුදලම නැවත ටයිප් කරගන්නවා. එතකොට පොලිය අනුපාතයේ විදිහට අපිට ලැබෙන්නේ 8.94ක පොලිය අනුපාතිකයක්. ඉතින් 8.94 මේ විදිහට ගුණ කරගන්නවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් රුපියල් 89400ක පොලිය මුදලක් ලැබෙනවා. ඉතින් මේ තියෙන්නේ මම වලට පෙන්නන්න නැවතත් 8.94ක් තමයි මෙන්න ලැබෙන්නේ මාසිකව වසර දෙකකට. කියන මාස 24ට FD එක දානවා නම් ඉතින් එතකොට ඔයාලට රුපියල් 89400ක් ලැබෙනවා එක් වර්ෂයකට. ඉතින් අපිට පුළුවන් දැන් මේ මුදල නැවත දෙකෙන් ගුණ කරන්න වර්ෂ දෙකකට හදාගන්න. එතකොට අපිට ලැබෙනවා රුපියල් 1,78,800ක වගේ ටිකක් වැඩි පොලි අනුපාතිකයක්. හැබැයි මෙන්න මේ පොලි මුදල අපිට මාසිකව තමයි ලබා ගන්න අවශ්‍ය වෙන්නේ. මොකද කල්පිරිමේදී නෙවෙයි අපි ගන්න. ඒ නිසා අපිට පුළුවන් දැන් වසර දෙකකට තියෙන මාස ගාණින් බෙදන්න. ඉතින් වසර දෙකකට මාස 24ක් තියෙනවා. මාස 24න් බෙදුවට පස්සේ අපිට අපි රුපියල් ලක්ෂ 10ක් අවුරුදු දෙකකට දැම්මොත් අපිට පෑන් ඒෂියා බැංකුවෙන් සෑම මාසයක් අවසානයේදීම රුපියල් 7450ක මුදල් ප්‍රමාණයක් විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. ඉතින් මේක තමයි එතකොට මාසිකව ලැබෙන පොලි අනුපාතිකය. ඉතින් මේට අමතරව මතක තියාගන්න ඕනේ දැන් 10%ක විත්වලඩියෙන් ටැක්ස් එකක් ගහනවා. ඉතින් ඒ ටැක්ස් එකත් ඔයාලට කැපෙනවා. ඉතින් උදාහරණයක් විදිහට දැන් මේ මුදලට ඔයාලට ටැක්ස් එක කැපෙනවා කියන්නකෝ. මෙන්න මේ රුපියල් 7450 මුදලට. එතකොට ඔයාලට මෙතනින් 10%ක් රජයට ගෙවන්න වෙනවා. ඒ කියන්නේ ඔයාලට රුපියල් 745ක මුදලක් රජයට ගෙවන්න වෙනවා. එහෙන් බැලුවොත් මේ මුදලෙන් 745ක් ඇත්තටම අඩු වෙන්න ඕනේ. ඉතින් මේ මුදල අඩු කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට ඉතුරු වෙන්නේ රුපියල් 6705ක වගේ මුදල් ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා ටැක්ස් ෆෝම් එක පුරවලා විත්වලඩින් ටැක්ස් එක ගෙවන්නේ නැති වෙන විදියට ඔයාලගේ ආදායම රුපියල් ලක්ෂ 10කට වඩා අඩුයි කියලා ඔප්පු කරා නම් ඔයාලට මේ මුදලත් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ වීඩියෝ ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. අද කතා කරේ පෑන් ඒෂියා බැංකුව. ඊළඟ වීඩියෝ එකෙන් අපි වෙනත් බැංකුවක් පිළිබඳව අරන් එන්නම්. ඉතින් ඔයාලට ඊළඟට අවශ්‍ය කරන බැංකු තියෙනවා නම් ඒ පිළිබඳව පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එකෙන් නවතිනවා. මගේ යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.